අද අපි කතා කරමු අද අපි කතා කරමු සමෘද්ධි බැංකුව ගැන. සමෘද්ධි බැංකුවේ ඔබ දන්නවා අලුතෙන් ණය දෙන ක්‍රමයක් තියෙනවා. දැන් රාජ්‍ය සේවකයන්ට රුපියල් ලක්ෂ 10 දක්වා හීනවන ශේෂ්ත්‍රය මත අපකරුවන් දෙදෙනෙක් ලබා දුන්නොත් ණයක් ගන්න පුළුවන්. මේ සඳහා ඔයා ගමේ ඉන්න සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්මයා හම්බ වෙන්න, උපදෙස් ගන්න, සමෘද්ධි බැංකුවකට ගිහිල්ලා උපදෙසක් ගන්නත් පුළුවන්, අයදුම්පත ගන්නත් පුළුවන්. ඊට අමතරව මම අනිත් අයට කියන්නේ, ඒ කියන්නේ රාජ්‍ය සේවකයන් ඕන පිරිසටත් පුළුවන් ගොඩක් ණය ගන්න රුපියල් 5000 ඉඳලා රුපියල් ලක්ෂ 10 වෙනකම් හීනවන ශේෂයේ මත ඔබගේ ස්වයං රැකියාවකට දේපළ මිලදී ගැනීමකට එතකොට ගොවිතැන් ණයක් ඒ ආදි වශයෙන් ණය ක්‍රම රාශියක් මේකේ තියෙනවා. ඉතින් මේ සමෘද්ධි බැංකුව තවම ක්‍රියාත්මකයි. අස්වැසුම ආවට අර ආධාර ලබා දෙන ක්‍රමයේ විතරයි නැතුනේ. ඒ කියන්නේ අර සමෘද්ධි ආධාර විතරයි නැති වුනේ. නමුත් අර බැංකු ක්‍රමය ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ නිසා බැංකු ක්‍රමය හරිම ආරක්ෂිතයි. ඉතින් ඔයාලට හීනවන ශේෂය මත රුපියල් ලක්ෂ 10 දක්වා රාජ්‍ය සේවකයන්ට සහ අනිකුත් අයට තමන්ගේ ස්වයං රැකියාව දියුණු කරගන්න, එතකොට වගාවක් සංවර්ධනය කරගන්න, වගාවක් ආරම්භ කරන්න, වාණිජ්‍ය කටයුත්තක් ආරම්භ කළ බිස්නස් එකක් පටන් ගන්න මේ හැම දෙයකටම ණය ලබා දෙනවනේ. ඉතින් ඒ නිසා ඔබ සමෘද්ධි බැංකුව කියන්නේ සම්පතක්. ඉතින් මේ බැංකුව වෙත යන්න ගිහිල්ලා මේ ණය අයදුම් කරන්න, සමෘද්ධි නිලධාරියන් උපදෙස් ගන්න. ඉතින් ශ්‍රී ලංකාවේ ගම් තියෙනවා නැත්නම් වසම් තියෙනවා 14022ක් විතර. මේ හැම එකකම ඉන්නවා සමෘද්ධි නිලධාරියෙක්. ඒ වගේම තියෙනවා සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයක්. ඉතින් ඒකේ සභාපති හෝ ලේකම් හමු වී මේ සම්බන්ධයෙන් විමසන්න. ඉතින් මේක ශුද්‍ර මූල්‍ය ණය ලබා දෙන අනිකුත් ආයතනික බලද්දී ඕගොල්ලෝ අමාරුවේ වැටෙන්නේ නැති තැනක්. ඕගොල්ලන් සම්බන්ධයෙන් මානසිකව බලන තැනක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු සොයා ගන්න, බලන්න, දන්න අයගෙන් අහගන්න, ගත්ත අයගෙන් අහගන්න. ඉතින් අස්වැසුම ආවට සමුදේ නැති වුන්නේ නැහැ. සමුදේ ආධාර විතරයි නැති වුනේ. නමුත් ජීවනෝපාය වශයෙන් පුද්ගලික වශයෙන් ඔයාලව සංවර්ධනය කළ ඉහළ දමන සෑම දෙයක්ම මේ බැංකුව හරහා සිද්ධ වෙනවා. එකකින් ප්‍රයෝජනයක් ගන්න කියන තමයි ගත්තේ. ඉතින් මේක වැදගත් නම් ෂෙයා කරන්න, අවශ්‍ය අයව දැනුවත් කරන්න. ස්තුතියි.